Okay guys, so welcome back to Mr. Gadget Motogo YouTube channel. So today we are going to talk about Royal Enfield, which I recently bought like 1 week ago. මම මේ බයික් එක අරගත්තේ සතියකට විතර කලින්. So we'll talk about some special features of the Royal Enfield. අපි Royal Enfield එකේ features ටිකක් ගැන කතා කරමු. So all right. So starting with the front end of our bike, so you can see the classic look of the bike. So the previous owner has actually damaged the bike a little bit. කලින් පළවෙනි ඕනර් මේක පොඩ්ඩක් ඩැමේජ් කරලා තියෙනවා, පොඩ්ඩක් වට්ටලා වගේ. ඉතින් මේකේ ෆීචර්ස් ගැන කතා කරනවා නම් ඉස්සෙල්ලම ගත්තම මේකේ ප්‍රධාන ෆන්ඩමෙන්ටල් ඩිෆරන්සස් කීපයක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් අපිට බයික් වල දකින්න බැරි වෙනස්කම් ටිකක් තියෙනවා. ඒ තමයි ඔයාලා දන්නවා සමහර නෙමෙයි ගොඩක්ම බයික් වල ඉන්දියන් සහ ජපාන් ගොඩක් බයික් වල අපි දන්නවා ක්ලච් පැක් එක එන්නේ දකුණු පැත්තේ එන්ජින් එකේ. ඒ වුණාට මේකේ ක්ලච් පැක් එක තියෙන්නේ ඔයාලට පේනවා මේ වම් පැත්තේ තමයි ක්ලච් පැක් එක තියෙන්නේ මෙතන ඇතුලේ. අපි ක්ලච් එක මෙතනින් අල්ලනකොට ඔයාලට පේනවා එතන ලීවර් එක වැඩ කරනවා. So there's few different fundamental features or differences here. So in normal bikes you can see the clutch pack on the right side of the engine, but in the Royal Enfield you can see the clutch pack on the left side of the bike, and you can see the gear pedal on the left side too. The other fundamental difference here is that in normal bikes the chain drive normally is situated on the left hand side of the bike, right? Normally the chain drive is situated on the left side of the bike actually, but here in the Royal Enfield you can see the chain drive is situated on the right side of the bike. And දෙවෙනි වෙනස්කම තමයි අපිට ගොඩක් බයික් වල දකින්න තියෙන chain drive එක වම් පැත්තේ. එතකොට Royal Enfield වල ගත්තම chain drive එක තියෙන්නේ දකුණු පැත්තේ. Okay, so other than that අපි බලමු තව මොනවද මේකේ වෙනස්කම් තියෙන්නේ කියලා. ඉතින් මම මේ මගේ XR බයික් එක වල දන්නවා XR 250 එකක් තිබ්බ කලින් මම මේ බයික් එක ඇත්තටම විකුණුවාට පස්සේ මට හිතුණා ඇත්තටම මං කරේ මෝඩ වැඩක් කියලා. ඉතින් අන්තිමේට XR බයික් හැමතැනම හෙව්වා, මම පුළුවන් උපරිම හෙව්වා. ඒත් මට හොඳට තියෙන XR එකක් හොයාගන්න බැරි වුණා ඇත්තටම. හැබැයි අපි Royal Enfield එක ගත්තාම සම්පූර්ණයෙන්ම මේකේ පදින විදිය, අපේ ඇඟේ පිහිටීම, මේක පැදගෙන යනකොට දැනෙන ෆීලිං එක සම්පූර්ණයෙන්ම XR 250 එකත් එක්ක ගත්තාම වෙනස් වෙනවා. So recently I sold my XR 250 bike and now I regret for that. But here when we are going to the Royal Enfield, it completely feels different, the experience. So we have a lot more things to talk about here. අපිට ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. අපි කෙටියෙන් කතා කරමු. So here you can see the meter which we call the odometer or something. මේ තියෙන අපි කිලෝමීටර් ගාන පෙන්නන මීටර් එක. ඒ වගේම තමයි මෙතන තියෙන ස්පීඩෝමීටර් එක අපිට 160 දක්වා තියෙනවා. මම දාම 100ට වගේ තමයි ගියේ. I only tried up to 100 kilometers per hour. ඊට පස්සේ එතනින් ගත්තාම මෙන්න මෙතන විශේෂ ෆීචර් එකක් තියෙනවා. අපිට ඇම්පියර් මීටර් එකක් දීලා තියෙනවා. මේ තමයි අපේ බැටරි එක ඩිස්චාර්ජ් වෙනවද කියලා අපිට හොයාගන්න පුළුවන් මේ මීටර් එකෙන්. ඒ වගේම තමයි ඕවර්චාර්ජ් වෙනවද කියලාත් මේ මීටර් එකෙන් අපිට බලා ගන්න පුළුවන්. So this is the key hole, and එතනින් ගත්තම මේ තියෙන අපේ key hole එක මෙතන වල පේනවා. එතනින් එහාට ගත්තාම මෙතන parking lights දෙකක් තියෙනවා. හරිද? මෙතන parking lights දෙකක් තියෙනවා. ඊට පස්සේ අපිට headlight එක තියෙනවා. Handle lock එක තියෙනවා මෙන්න මෙතන. ඔයාලට පේනවා. So handle lock is here. So other than that we have a very large and long silencer here, which gives a unique beat to our bike. මේ තියෙන්නේ ලොකු silencer බටයක් තියෙන. ඒ වගේම දිගයි ඒ silencer බටේ අනිත් බයික්ස් වලට වඩා. මෙතන අපිට kick pedal එකක් දීලා තියෙනවා. ඔයාලට පේනවා. ගොඩක් kick pedal එක අලුත් මොඩල් වල නැහැ. මේ මොඩල් එක 2014 මොඩල් එක Royal Enfield. සිංගල් කාබියුරේටර් එකකින් තමයි පවර් අප් වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි ස්පාර්ක් ප්ලග්ස් දෙකක් තියෙනවා. ඒ වගේම තමයි මේක 350cc එන්ජින් එකක් තියෙන්නේ. ට්වින් ස්පාර්ක් විදියට තමයි මේක වැඩ කරන්නේ. එතකොට මෙතන අපේ තියෙනවා self start motor එක. ඔයාලා බලා ගන්න පුළුවන් හැම එකෙම engrave කරලා තියෙනවා Royal Enfield කියන මාක් එක. එතනින් ගත්තාම මෙතන ඇතුලේ තමයි අපිට air filter එක තියෙන්නේ. එතන යතුරෙන් අපිට lock එක අරින්න පුළුවන්. මෙතනත් මේ air filter එකෙන් ගන්න හුළඟ මෙතන ස්ටෝර් කරගෙන තමයි
ඒ කියන්නේ මෙතෙන්ට පිරීලා තමයි මේ කාබ් එකෙන් ඒක ඇදලා ගන්නෙ. ඒ වගේම අපිට මේ සීට් ස්ප්‍රින්ග්ස් දීලා තියෙනවා. අමතරව ඔයාලට බයික් එක පදිනකොට හරිම කම්ෆර්ටබල් ගතියක් දැනෙනවා මේ සීට් ස්ප්‍රින්ග්ස් නිසා. So you can see there are some seat springs also, and here inside this we can find the air filter, and this box is like a container or a certain kind of a storing place of air to make it easier for the carburetor to consume the air. So other than that, here when මෙතනත් තව fundamental වෙනසක් තියෙනවා. Other than that, the next fundamental feature is here actually. So you can see here, if you want to replace the sprocket, right, the drive sprocket, you will have to remove all this engine cover or the right side engine cover in order to get into the sprocket. ඉතින් ඔයාලට sprocket එක මාරු කරන්න ඕන නම් මේ සම්පූර්ණ engine cover එක ගලවන්න වෙනවා. engine oil එළියට එනවා. එතකොට sprocket එක මාරු කරන්න ඕන නම්. So what you can do is you can save your engine by checking all the time. You must check the chain slack, right, chain slack. So it's always recommended to check the chain slack and maintain the chain slack properly in order to safeguard your drive sprocket, right. ඒ කියන්නේ හැම වෙලේම අපි මේ chain එක adjust කරගන්න ඕනේ හරියට බලලා. නැත්නම් අපිට මේ හැම වෙලේම මේ cover එක ගලව අපේ chain sprocket මාරු කරන්න වෙනවා. ඔයාලට පේනවා chain sprocket හොඳටම තියෙනවා බයික් එකේ. හරිද? මුකුත්ම වෙලා නැහැ. hard chain එකක් තියෙන්නේ. එතනින් එහාට ගත්තම පීලියන් ගැන ගොඩාක් හිතලා තියෙනවා මේ බයික් එක. පීලියන් කියන්නේ අපේ සාමාන්‍යයෙන් කාර් එක පිටිපස්සේ යන්නේ පැසෙන්ජර් කෙනෙක්. එහෙම නැත්නම් කාර් එක ඉස්සරහා අනිත් පැත්තේ සීට් එක යන්නේ ඩ්‍රයිවර්ට අමතරව පැසෙන්ජර් කෙනෙක්. බයික් එකේ පිටිපස්සේ යන කෙනාට කියන්නේ පීලියන් කියලා. එතකොට පීලියන්ට හොඳ ස්ලැප් පහසු සීට් එකක් දීලා තියෙනවා. ඒ වගේම එයාට අල්ලගන්න පිටිපස්සෙන් හොඳ හැන්ඩල් ග්‍රිප් එකක් දීලා තියෙනවා. මෙතන සාමාන්‍යයෙන් අපි කියන මේකට සාරි ගාඩ් කියලා. ඉන්දියාවේ ගොඩක් ගැහණු කට්ටිය පැත්තකට වාඩි වෙලා යන නිසා තමයි යාලට මේ වගේ ගාඩ් එකක් දීලා තියෙන්නේ. ඒතොර ෆුට් රෙස්ට් එක තියෙනවා මේ පැත්තේ. මේ පැත්තේ ෆුට් රෙස්ට් එක තියෙනවා. ඉතින් එතනින් එහාට ගත්තාම ට්‍රැවලින් කරනකොට අපිට බෑග්ස් වගේ දේවල් එල්ල ගන්න මේකට තව කැරියර් එකක් තියෙනවා හයි කරන්න පුළුවන්. ඒ කැරියර් එක හයි වෙන්නේ මෙන්න මේ බාර් වලට. එතනින් ගත්තාම පිටිපස්ස ගෑස් ෂොක්ස් තියෙන වලට පේනවා. හරිද? ගෑස් ෂොක්ස් තියෙනවා වලට පේනවා. එතකොට මේ බොක්ස් එක ඇතුලේ තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ අපේ CDI එක, අපේ ෆියුස් බොක්ස් එක, ඒ වගේ දේවල්. එතකොට මෙතන තමයි අපේ බැටරි එක තියෙන්නේ. ඒකත් යතුරෙන් ලොක් කරන්න වෙත් පුළුවන් විදිහට හදලා තියෙන්නේ. එතකොට බයික් එකේ බැටරි එක එහෙම කාටවත් ලේසියෙන් අත දාන්න බෑ. හරි? එතකොට මෙතන තමයි අපේ ඔරිජිනල් රෙක්ටිෆයර් එක තියෙන්නේ. මේක ඔරිජිනල්ම Royal Enfield එකට එන රෙක්ටිෆයර් එක තියෙන්නේ. So other than that, here inside this you can find the battery. Inside this we can find the CDI and other fuses, right. So here you can see the horn, right, and this is a crash bar, right. So actually the crash bar is crashed. So it is really sad to see how the previous owner has used it. So anyway, here we have the main stand, right. You can see the main stand. So in order to support, when you push the main stand from your foot, right, you have to lift the bike up from your hand. So this is the provided handle for that, right. So that means I can't show it with one hand. So you are going to press the main stand like this and pull the bike up from this given handle, right. So other than that, we always need to use 95 octane petrol. මේ බයික් වලට අපි අනිවාර්යෙන් යූස් කරන්න ඕනේ 95 octane petrol. ඉතින් දැනට ඕවා තමයි අපිට මේ බයික් එක ගැන කතා කරන්න තියෙන්නේ. So that's all for today guys. So I will be posting some repair videos, and I will show you one more thing. The braking system, the front we have a disc brake system, and the rear we have a drum brake system, you can see. But in the newest models we can see the rear also coming with the disc brake model. මේකේ පිටිපස්ස drum brake එකක් තියෙන්නේ. අලුත් models වල අපිට disc brake බලා ගන්න පුළුවන් පිටිපස්සෙත්. Okay, අපිට ටිකක් start කරලා මම ඔයාලට පෙන්නන්න. So when we switch on the ignition, right, so you can see some nice stickers. So when you switch on the ignition, you can see we'll switch off the signals like this, and here you have the run off button. So you always
do not need to switch off your bike from this run off button. හැම වෙලෙම මේ run off එක තියෙන bike එක switch off කරන්න නෙමෙයි. මම එක පස්සේ කියලා දෙන්නම් මොකද්ද කියලා. අපි දැන් මේක neutral කරමු, right? Okay. So now the bike is in neutral. So I will start, right? Here we have the self start switch, right? So here we go. So you can hear the sound, I guess, right? So sorry about this, right? Okay guys, so so I will teach you about this one, right? This is the run off switch, right? So මේ run off switch එක තියෙන්නේ මේ විශේෂ අවස්ථාවන් වලදී අපිට බයික් එක switch off කරගන්න. ඒ තමයි ඔයාලා හිතන්න ඔයාලා කන්දක වගේ බයික් එක පාක් කරගෙන ඉන්නවා නම් නවත්තගෙන ඉන්නවා නම් කන්දක වගේ. එතකොට අපිට සිද්ධ වෙනවා පිටිපස බ්‍රේක් එකයි ඉස්සර බ්‍රේක් එකයි දෙකම අපේ අත් දෙක එක ඉස්සර බ්‍රේක් එක වම් අතිනු ඉස්සර බ්‍රේක් එක දකුණු අතිනුත් හරිද? පස්ස බ්‍රේක් එක දකුණු කකුලෙනුත් ඒ වගේම ක්ලච් එකත් අපි අල්ලන් ඉන්නවා අපේ වම් අතින්. එතකොට අපිට කන්දක උඩ පැත්තට නවත්තගෙන ඉන්නකොට අපිට බයික් එක ස්විච් ඔෆ් කරගන්න අත ගත්තොත් මෙහෙම එක ක්ලච් එකකින් හරි බ්‍රේක් එකකින් හරි අත ගත්තොත් බයික් එක පිටිපස්සට යනවා. ඒ වෙලාවට තමයි අපිට මේ රන් ඔෆ් ස්විච් එකට ටක් ගාලා මෙහෙම අත ගෙනලා බයික් එක ඔෆ් කරගන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. ඒ ඔයාලගේ try කරලා බලන්න. So I'll just tell you what this run off switch is for. So just imagine you are braking your bike in an uphill position, so that you are holding your clutch from your left hand, you are holding the brake from your right hand, you are pressing the rear brake from your foot, right? So you can't take off any hand to switch off the bike from the key. So then you can quickly put off your thumb like this and switch off the bike from the switch. So that is the fundamental use of the run off switch. Okay guys, so that is all for today. So we'll meet in another video very soon, right?